Okay. Hallelujah. Hallelujah. Amen. Hallelujah. Hallelujah. Amen. Hallelujah. Hallelujah. Take care of your health, everyone. ඉතින් ඔබ සියලු දෙනා ඔබේ සෞඛ්‍යය ගැන ඔබ සැලකිලිමත් වෙන්න කියලා තුමා කියනවා. I prepared this as my opening greeting for today. මම අදසේ මේ අපේ ආරම්භක මේ සුබ පැතුම ලෙස මේක තෝරගන්නවා. Korea has 4 seasons: spring, summer, fall, and winter. කොරියාවේ මේ දේශගුණ මේ දේශගුණ තත්ත්වයන් හතරක් තිබෙනවා. එකක් ඇවිලා ශීත කාල ගුණය, ඊට පස්සේ මේ උෂ්ණ කාල ගුණය, ඊළඟට වසන්ත කාලය ලංකාවේ තියෙනවා වගේ, ඊට පස්සේ මේ හිමපතනය ඇතිවීමේ කාලය. Now it is changing from winter to spring. දැන් ඇවිල්ලා මේ සීත කාලයෙන් වසන්ත කාලයට මාරු වෙමින් තිබෙනවා. Because of this, the temperature changes a lot between day and night. මේ හේතුව නිසා මේ කාල ගුණය නැත්නම් උෂ්ණත්වය මේ රෑ දවල් වෙනස් වෙමින් තිබෙනවා. So many people get sick during this time. මේ කාලේ බොහෝ දෙනෙක් මේ අසනීප වෙන කාලේ. That is why we often ask about each other's health. ඒ නිසා තමයි අපි විවෘතව මේ අනිත් අයව උනන්දු කරවන්නේ ඒ සෞඛ්‍ය සම්පන්නව සිටීම සම්බන්ධව. The weather in Sri Lanka may be different. ලංකාවේ මේ දේශගුණ තත්ත්වය සමහරක් වෙලාවට වෙනස් තත්ත්වයක තියෙන්න පුළුවන්. But I pray for your health. නමුත් මම යාඥා කරන ඔබේ සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වය සඳහා. Please stay healthy. ඔබ මේ නිරෝගීමත්ව ඔබ සිටින්න. I pray that both your body and your spirit are strong. මම යාඥා කරන ඔබේ ශරීරය සහ ආත්මය කියන මේ දෙකම ශක්තිමත්ව තිබෙන්න ඕනේ කියලා. Now let us first review briefly. අපි මේ කෙටියෙන් අපි මේ සමාලෝචනය කරන්න යනවා. And then continue our Bible study from last week. ඊට පස්සේ අපේ බයිබල් අධ්‍යයනය අපි ගිය සතියේ නවත්තපු තැනින් අපි පටන් ගන්න යනවා. In Timothy chapter 3, 1 to 30 is Paul teaching to the church. තිමෝති තුන්වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා ඒ 13 දක්වා කොටසේදී මේ පවුල්තුමා මේ සභාවට කරන ලබන ඉගැන්වීම් සම්බන්ධව අපි බලන්න ලැබුවා. It teaches what kind of people should be chosen as the leader in the church. ඒ කොටස තුළ අපිට උගන්වනවා කොයි ආකාර මේ පුද්ගලයන් අපි සභාවේ නායකත්වයට අපි තෝරාගත යුතුද කියලා. It also teaches how they should be chosen. ඒ තුළ අපිට මේ පවතුමා උගන්වනවා මේ මොන වගේ සුදුසුකම්ද මේ අපි තෝරාගන්න මේ ඒ පුද්ගලයන් තුළ තිබිය යුතු වන්නේ කියලා. Especially it talk about overseer and deacons. විශේෂයෙන් ඒ ස්ථාන සඳහන් වෙනවා මේ සභා පාලකවරුන් සහ මේ උපස්ථායකවරුන් සම්බන්ධව. In verse 2, we can divide the qualification of an overseer into 6 parts. මේ දෙවෙනි පදයේ තුල මේ සභා පාලකයන්ගේ මේ සුදුසුකම් කොටස් 6කින් අපිට දකින්න ලැබෙනවා. First, an overseer must have a blameless character. පළවෙනි කොටම මේ සභා පාලකවරයා තුල තියෙන්න ඕන මේ නිර්දෝෂී චරිතයක් උඩ තියෙන්න ඕන. Second, an overseer must be a husband of one wife. දෙවනුව ඔහු එක භාර්යාවකට පුරුෂයාව සිටිය යුතු තිබෙනවා. Third, he must be temperate. තුන්වෙනිව ඔහු පමණ දැන හැසිරෙනව කෙනෙක්ව සිටිය යුතු තිබෙනවා. First, he must be self-controlled and respectable. ඒ වගේම හතරවෙනුව ඔහු මේ ස්වයං පාලනයක් ඇති ගෞරවනීය පුද්ගලෙක් මේ විය යුතු කියලා සඳහන් කරන ලබනවා. Fifth, he must live a serving life. ඒ වගේම ඔහු මේ
මේ ප්‍රේමයෙන් අනිත් නැත්නම් සේවය කිරීමේ මේ හදවතක් නැත්නම් ප්‍රේමයෙන් සේවය කිරීමේ හැකියාවක් ඇති පුද්ගලෙක් විය යුතු තිබෙනවා. 6. He must be able to teach. ඒ වගේම 6 වෙනි කාරණය ඔහුට ඉගෙනීමේ හැකියාව තිබිය යුතු තිබෙනවා. A person who wants to be an overseer must be a blameless and complete person. මේ සභා පාලකයෙක් විදිහට මේ පත්න ලබන පුද්ගලයා ඔහු මේ නිර්දෝෂී වූ උගන්වන්නට සමර්ථ වූ මෙන්න මේ කාරණා හයෙන් සම්පූර්ණ වූ පුද්ගලෙක් විය යුතු තිබෙනවා. In his own life, in his family, and in his relationship with others. ඔහුගේ පුද්ගලික ජීවිතය තුළ ඔහුගේ පෞල් ජීවිතය තුළ ඒ වගේම අනිත් අයත් එක්ක ඔහුගේ තියෙන ඒ සම්බන්ධතාව තුළ ඔහු මේ ආකාර ලක්ෂණ ඇති පුද්ගලෙක්ව සිටිය යුතු තිබෙනවා. In verse 3, we can see 5 qualifications of an overseer. තුන්වෙනි පදයේදී අපි මේ සභා පාලකයන් තුළ තිබිය යුතු කාරණා පහක් අපිට මේ ස්ථානයේ සඳහන් කරලා තිබෙනවා. First, he must not loving drinking. පළවෙනි කාරණය ඔහු මේ මත්පැනට ලොල්ලු මත්පැනට මේ මත්පැන් වලට මේ ප්‍රේම කරනව මේ පුද්ගලෙක් නොවිය යුතු තිබෙනවා. Second, he must not be a violent. දෙවනුව ඔහු මේ ප්‍රචණ්ඩව හැසිරෙන්නව මේ ගහගන්නෙක් නොව කියලා සඳහන් කරනවා. ඒ වගේ පුද්ගලෙක් විය යුතු තිබෙනවා. Third, he must be gentle and kind. තුන්වෙනුව ඔහු ඉවසිලිවන්ත සහ කාර්නික පුද්ගලෙක් විය යුතු තිබෙනවා. First, he must not quarrel. ඔහු මේ දබරකාරයෙක් මේ නොවිය යුතුයි. Fifth, he must not love money. ඔහු මේ මුදල් වලට ප්‍රේම කරන පුද්ගලෙක් නොවිය යුතු තිබෙනවා. Verse 3 talk about the character of an overseer. තුන්වෙනි පදයේදී මේ සභා පාලකයෙක්ගේ තිබෙන මේ ගති ලක්ෂණ ගැන සඳහන් කරන ලබනවා. He must not be violent or harsh, but gentle and kind. ඔහු මේ ප්‍රචණ්ඩව හැසිරෙන නැත්නම් මේ ඒ වගේ මේ නොවි මේ මෘදු හදවතක් ඇති පුද්ගලෙක් විය යුතු තිබෙනවා. There are two things we must be careful about: alcohol and money. අපි මධ්‍යසාරය සහ මුදල් සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු තිබෙනවා. Alcohol can make us lose a clear mind. මේ මධ්‍යසාර නිසා අපේ මේ මනසේ තිබෙන නිර්වද්‍යතාවය නැත්නම් පැහැදිලිභාවය නැති කරන ලබනවා. It can also lead to sin. ඒ වගේම මධ්‍යසාර පාපයට මඟ පෙන්වනු ලබනවා. One time, a church member asked me, එක අවස්ථාවක මගේ සභාවේ සමාජිකයෙක් මගෙන් ඇහුවා, Pastor cannot drink alcohol, right? ඔහු මගෙන් අහුවා පාස්ටර් මේ මධ්‍යසාර මේ පාවිච්චි කරන්න බෑ නේද කියලා. So I answered like this. මම මේ විදිහට ඔහුට උත්තර දුන්නා. Pastor cannot drink? No, they do not choose to drink. මේ බොන්න බැයිද? මම කිව්වා මේ නෑ එහෙම නෙවෙයි මේ බීමත්කම අපිට තෝරා ගන්න බෑ කියලා මම කිව්වා. Do you know the difference between cannot and do not? ඔබ දන්නවද වෙනස අපිට මේ කරන්න බෑ සහ කරන්න එපා කියන ඒ කාරණා ඒ දෙක අතර වෙනස? We can drink alcohol, but we choose self-control. අපිට මේ ඇල්කොහොල් නැත්නම් මද්‍යසාර පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ස්වයං පාලනය අපි ඇති කරගත යුතුව තිබෙනවා. Because even the time is too precious. ඒකට හේතුව ඒ කාලය ඉතා අනර්ඝ කාලයක්ව තිබෙනවා. It is better to spend time with God's word and prayer. ඒ නිසා මේ යාඥාව සහ දේව වචනය තුල අපි කාලය ගත කිරීම ඒක ඉතා වැදගත් දෙයක්ව තිබෙනවා. It is also better to use money for God's work and our family.
ඒ වගේම අපිට මේ මුදල් අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වැඩ කරන්න සහ අපේ පුද්ගලික සහ පවුලේ වැඩ කටයුතු කරන්න මුදල් අවශ්‍යයි. So do not be filled with alcohol, but be filled with the Holy Spirit. ඉතින් ඒ නිසා අපි ඇල්කොහොල් වලින් මද්යසාර වලින් අපි මේ පිරෙන්නේ නැතුව අපි ශුද්ධාත්මයෙන් පිරෙනව පූර්ණ සිටිනව සෙනගක්ව සිටිය යුතු තිබෙනවා. Also, we must not love money. ඒ වගේම අපි මුදලට ප්‍රේම කරන්නව අයවලුන් නොවිය යුතු තිබෙනවා. We can use money, but we must not love it. අපිට මුදල් පාවිච්චි කරන්න පුළුවන් නමුත් අපි මුදල් වලට ප්‍රේම නොකළ යුතු තිබෙනවා. If we love money too much, it becomes an idol. අපි මේ මුදල් වලට අවශ්‍යතාවයට වඩා නැත්නම් ප්‍රමාණයට වඩා අපි ප්‍රේම කරන මුදල් තෘෂ්ණාවෙන් ඉන්නවා නම් ඒක රූප නමස්කාරයට සමාන වෙනවා. So, pastor must always be careful about alcohol and money. ඒ නිසා දේව දාසයා සභාපාලකයා නිරන්තරයෙන්ම මේ මද්යසාර සහ මුදල් සම්බන්ධව ප්‍රවේශම් යුතු තිබෙනවා. Verse 4 talk about the family life of an overseer. හතරවෙනි පදේ මේ සභාපාලකවරයාගේ මේ පෞල් ජීවිතය සම්බන්ධ කාරණා සඳහන් කරලා තිබෙනවා. He must manage his family well. ඔහු තමාගේ පවුල හොඳින් හසුරවාගත යුතු තිබෙනවා. His children should respect him and follow him. ඔහුගේ දරුවන් ඔහුට ගෞරව කරමින් ඔහුව අනුගමනය කළ යුතු තිබෙනවා. An overseer must live a respect life not only outside but also inside his home. ඒ වගේම මේ සභාපාලකවරයා මේ සභාවෙන් පිට පමණක් නෙවෙයි නිවසේදී ඔහු ගෞරවනීය පුද්ගලයෙක්ව ජීවත් වෙ යුතු තිබෙනවා. Because as verse 5 says, ඒකට හේතුව පස්වෙනි පදයේ සඳහන් කරන පරිදි a person who can lead his family well යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ පවුල හොඳින් හසුරවා ගන්න පුළුවන් නම් can also take good care of the church and its people. ඒ ආකාරයෙන්ම ඔහුටගේ සභාවත් සභාවෙන් සෙනගත් ඉතා හොඳින් රැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. Verse 6 says that a new believer should not be an overseer. හයවෙනි පදයේ සඳහන් කරනවා අලුත් ඇදහිලිවන්තයන් මේ සභාපාලකවරුන් ලෙස පත් නොකළ යුතුයි කියලා. Because he has not received enough spiritual training and teaching. ඒකට හේතුව ඔහුට ප්‍රමාණවත් මේ ආත්මික සහ මේ භෞතික මේ සභාව සම්බන්ධ කාරණා භෞතික මේ පුහුණුවක් ඔහු ලබා නොගෙන සිටීම. If we become a leader without training, pride can come into his heart. අපි මේ ප්‍රමාණවත් පුහුණුවක් ප්‍රමාණවත් අධ්‍යයනයක් ලබා ගන්න නැතුව අපි නායකත්වයට පත් වෙනවා නම් මේ අහංකාරය කියන එක අපේ හදවත වල ඇතිවීමේ හැකියාව තිබෙනවා. That pride can destroy not only himself but also the church. මේ අහංකාරය ඔහු පමණක් නොව සභාවත් විනාශ කරන ලබනවා. Just like Satan. හරියටම සාතන් වුණා වගේ. When choosing leader and worker in the church, we must remember this. ඉතින් අපි සභාවේ නායකයෙක් සහ මේ සභාවේ කාරණා කරන වැඩට මේ පුද්ගලයන් මේ තෝරා ගැනීමේදී අපි මේ කාරණා ගැන සැලකිලිමත් යුතු තිබෙනවා. Even if someone work hard and receive praise, යම්කිසි පුද්ගලයෙක් මහන්සි වෙලා මේ වැඩ කරමින් ඔහු ප්‍රශංසා අනිත්‍යගේ ප්‍රශංසාව ලබා ගනිමින් වැඩ කරනවා වුණත් he must receive enough training and teaching from the word of God. ඔහු දේව වචනය සම්බන්ධ ප්‍රමාණවත් අධ්‍යයනයක් සහ ප්‍රමාණවත් මේ පුහුණුවක් ලබා ගත යුතු තිබෙනවා. Such a person is qualified to be an overseer. මේ වගේ පුද්ගලයෙක් තමයි සුදුසුකම් ලබන්නේ සභාපාලකයෙක් නැත්නම් ඉහළ ඒ තනතුරක් දරන පිණිස. Now, an overseer must also have a good relationship with people outside the church.
ඒ වගේම මේ සභා පාලකවරයාට මේ සභාවෙන් පිටත අය සම්බන්ධයෙන් නැත්නම් ඔවුන් සමග හොඳ සම්බන්ධයක් ඇති කරගත යුතුව තිබෙනවා. නැත්නම් එහෙම පුද්ගලයෙක් විය යුතුව තිබෙනවා. This is also an important qualification of an overseer. ඉතින් මේකත් මේ සභා පාලකයෙක් තුල තිබිය යුතු ඉතා වැදගත් ලක්ෂණයක්ව තිබෙනවා. Because he can fall into the trap of the devils. ඒකට හේතුව ඔහු මේ යක්ෂයාගේ උගුල් වලට වැටීමේ අවදානමක් තිබෙන නිසා. If a church leader is blamed because of problem with neighborhood, මේ සභා පාලකවරයෙක් තමගේ මේ අසල්වාසියන් සමග මේ ප්‍රශ්න ඇති කරගෙන ඔහු මේ එම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් නැත්නම් චෝදනා ලැබ තිබෙනවා නම් it is not only about him but about the whole church. ඒක ඔහුට විතරක් මේ පුද්ගලික බලපාන දෙයක් නෙවෙයි මුළු සභාවට මේක බලපෑමක් ඇති කරන ලබනවා. This can hide God's glory. මේ දේ තුලින් දෙවියන් වහන්සේගේ මහිමය සංගවනු ලබනවා. And it can break the authority of the church. ඔහුට මේ සභාවේ අධිකාරී බලය ආධිපත්‍ය බිඳ දැමීමේ හැකියාවක් මේ තුල ඇති කරනු ලබනවා. There is a reason why Paul explained the qualification of an overseer in detail. මේ සභා පාලකවරයෙක් තුල තිබිය යුතු මේ සුදුසුකම් විස්තරාත්මකව මේ ආකාරයෙන් සඳහන් කිරීමට පෞල්තුමාට හේතු කාරණාවන් තිබෙනවා. The church is the body of Christ. සභාව එල ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. If we choose the wrong leaders, the church can be broken. අපි වැරදි නායකයෝ සභාවට පත් කරනවා නම් මේ සභාව බිඳීමක් ඇති කරනු ලබනවා. We are also called as pastor. අපි මේ දේව ගැතිවරුන් නැත්නම් අපි සභා පාලකවරුන් විදිහට අපි කැඳවනු ලැබ තිබෙනවා. So our action and our hearts are very important. අපේ ක්‍රියාවන් සහ අපේ හදවත ඉතා වැදගත් දෙයක් තිබෙනවා මේ සම්බන්ධව. To protect the church and the people God gave us. දෙවියන් වහන්සේ පිට දුන්නා වූ සෙනග සහ සභාව ආරක්ෂා කිරීම සඳහා And to follow God's calling. දෙවියන් වහන්සේ දුන්නා වූ කැඳවීම අපි අනුගමනය කිරීම සඳහා Look again at the qualification of an overseer. අපි මේ සභා පාලකවරයෙක් තුල තිබිය යුතු මේ සුදුසුකම් සම්බන්ධයෙන් අපි නැවත විමසා බැලිය යුතු තිබෙනවා. And examine your life. ඒ වගේම අපේ ජීවිත අපි විමසා බැලිය යුතු තිබෙනවා. And I hope you will be pastor who raise disciples through the word and prayer. මම විශ්වාස කරනවා ඔබ මේ ක්‍රියාවන් සහ යාඥාවන් මේ සියල්ල කනකොට ඔබ ගෝලයන් බිහි කරන්නා පුද්ගලයන් සිටිනවා කියලා. Amen. ආමෙන්. It also talk about the qualification of deacons. ඒ වගේම මේ උපස්ථායකයන්ගේ සුසුකම් සම්බන්ධයෙන් සඳහන් කරන ලැබ තිබෙනවා. First, it speak about male deacon. පළමු කොට මේ පිරිමි මේ උපස්ථායකයන් ගැන සඳහන් කරන ලැබ තිබෙනවා. First, the deacon must be a respectable person. පළමු කොටම මේ උපස්ථායකයන් ඔවුන් ගෞරවනීය පුද්ගලයන් විය යුතු තිබෙනවා. Second, as a worker of the church, he must manage money well. දෙවෙනි කාරණේ ඔහු මේ සමාජ සේවකයෙක් විදිහට මේ මුදල් හරියාකාරව මේ පරිහරණය කරන පුද්ගලයෙක් විය යුතු තිබෙනවා. Also, like an overseer, he must be a husband of one wife. ඒ වගේම සභා පාලකවරයෙකු තුල තිබිය යුතු ඒක මේ ගුණාංගයක් වුණා වූ එක භාර්යාවට ස්වාම පුරුෂයා වීමේ ඒ ගුණාංගය ඇතුව ඔහු සිටිය යුතු තිබෙනවා. Such a person can become a deacon. ඒ වගේ පුද්ගලයෙකුට තමා උපස්ථායකයෙක් විදිහට පත් විය හැකිව තිබෙන්නේ. Paul talk about woman deacons. පෞල්තුමා ඒ වගේම කතා කරන මේ කාන්තා උපස්ථායකවරියන් සම්බන්ධව. The first thing he says is that their qualifications are the same as man.
පළවෙනි කොට ඔහු සඳහන් කරනවා ඔහුගේ ඇය තුළ තිබිය යුතු සුදුසුකම් නැත්නම් උපස්ථායකවරියක් ලෙස ඇය තුළ තිබිය යුතු සුදුසුකම් මේ පිරිමි උපස්ථායකවරුන් තුළ තිබිය යුතු සුදුසුකම් ඒ කියලා. In the Church of Christ, there is no difference between man and woman. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ මේ ස්ත්‍රිය සහ පුරුෂයා කියලා එක වෙන් කිරීමක් කරනු ලබන්නේ නැහැ. Man and woman may have different roles or strengths, සභාව තුළ මේ ස්ත්‍රිය සහ පුරුෂයාට උන්ට වෙනස් වූ කාර්යභාරයන් තිබුණත් but in church ministry, there should be no discrimination. මේ සභා සේවය තුළ මේ වෙනස් කිරීමක් නැත්නම් ඒ අතර මේ විවේචනාත්මකව වෙනස් කිරීමක් ඇති කරනු ලබන්නේ නැහැ. The early church chose both men and women as deacons. මේ මුල් සභාව තුළ මේ ස්ත්‍රීන් සහ පුරුෂයන් උපස්ථායකවරුන් ලෙස මේ පත් කරනු ලැබ තිබෙනවා. This is the right way of the church. මේක තමා සභාව තුළ තිබිය යුතු නියම ක්‍රමය. Also, women deacons must be respected by elders. ඒ වගේම මේ කාන්තා උපස්ථායකවරියන් වැඩිමහල්ලන් විසින් ගරු කරනු ලබන්නා වූ අයවලුම සිටිය යුතු තිබෙනවා. They must be careful in their speech. ඔවුන් ගෞරවය ලබන්න නැත්නම් ගෞරවනීය වූ චරිත වේතු තිබෙනවා. ඒ වගේම ඔවුන් මේ කතාවේදී ඔවුන් ප්‍රවේශම් වේතු තිබෙනවා. And they must be faithful in all things. ඔවුන් සියල්ලේදී විශ්වාසවන්තව කටයුතු කළ යුතු තිබෙනවා. Now we will finish the review here. අපි මේ කොටසෙන් මේ සමාලෝචනය කිරීම අපි නතර කරන ලබනවා. Today we will continue from last week. අද අපි ගිය සතිය අපි නතර කරපු තැනින් අපි පටන් ගන්න යනවා. And look at the process of choosing deacons. මේ උපස්ථායකවරුන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ගැන අපි බලන්න යනවා. Yes. It was talk about the process of appointing deacons. මේ උපස්ථායකවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය ගැන දේවචන තුල සඳහන් කරනු ලැබ තිබෙනවා. Let us read verse 10 together. අපි 10 වෙනි පදේ අපි එකට එකතුලා අපි කියමු. Everyone ready? හැමෝම ලෑස්තිද? Yes, start. They must first be tested, තවද මොවුන් and then, if they have nothing against them, let them serve as deacons. උපස්ථායකයන් කෙරෙත්වා. ආමේන්. Amen. ආමේන් ආමේන්. Whether male or female deacon are appointed through the same process. මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම මේ උපස්ථායකවරුන් වරියන් පත් කරනු ලබන්නේ එකම ක්‍රියාවලියක් මත. First, they must be tested. පළමු කොට හේතුව තිබෙනවා. Okay. Again, first they must be tested. ඔවුන් පරීක්ෂා කළ යුතු තිබෙනවා පළමු කොට. This does not mean a written test like students take. මේක හරියට මේ ළමයින්ව පරීක්ෂා කරන ලබන ලිඛිත පරීක්ෂණ ඒ වගේ ඒවා නෙවෙයි. It means we must watch their life over time. මේ අදහස් කරන්නේ කාලයත් සමග ඔවුන්ගේ ජීවිත අපි අධ්‍යයනය කළ යුතු තිබෙනවා. The church must carefully examine them first. පළමු කොට සභාව මොවුන් ඉතා ප්‍රවේශමෙන් මොවුන් අධ්‍යයනය කළ යුතු තිබෙනවා. We must never hurry when choosing leaders. අපි නායකයෝ පත් කරන වෙලාවේදී අපි ඉක්මන් විය යුතු වන්නේ නැහැ. We need enough time to observe them. අපිට ඕන නිරීක්ෂණය කරන්න ප්‍රමාණවත් කාලයක් අපි වෙන් කරගත යුතු තිබෙනවා. If nothing is found against them, ඔවුන්ට විරුද්ධව කිසි දෙයක් කිසි කාරණයක් සොයාගන්න බැරි නම් they can serve as deacon. ඔවුන්ට පුළුවන් උපස්ථායකවරුන් වරියන් ලෙස සේවය කරන්න. This is very important.
ඉතින් මේක ඉතාම වැදගත් දෙයක්ව තිබෙනවා. The character of a church leader must be proven over time. මේ සභාවේ නායකයෙක්ගේ තිබෙන මේ ගති ලක්ෂණ කාලයත් එක්ක ඒක සනාථ කළ යුතුව තිබෙනවා. In my case, I also had to wait a long time to become a pastor. ඒ වගේම මටත් මේ දේවගතිවරයෙක් වෙන්න සභාපාලකයෙක් වෙන්න බොහෝ කාලයක් බලාගෙන සිටින්න සිද්ධ වුණා. First, I studied in the Theological University for 4 years. පළමු කොට මට මේ දේවධර්ම විද්‍යාලයක අවුරුදු 4ක් ඉගෙන ගන්න සිද්ධ වුණා. Then I completed a 3 years MDB program in graduate school. ඊට පස්සේ මට මේ අවුරුදු 3ක් MDU මේ පාඨමාලා මට හදාරන්න සිද්ධ වුණා. During the time, I served at church on weekend as a part-time minister. මම මේ කාලය තුල මේ part time නැත්නම් මේ part time විදියට මේ සභාවල මම සේවය කරනු ලැබුවා. I also had to pass the pastor exam and Bible memorization test. ඒ වගේම මට මේ දේව දාසෙක් වීමට අවශ්‍ය කරන මේ විභාග පාස් කරන්න සිද්ධ වුණා සහ බයිබල් මේ බයිබලේ මතක තබා ගැනීමේ ඒ පාඩම් වලට මට යොමු වෙන්න සිදු වුණා. After that, I served full-time as a minister. ඊට පස්සේ මම පූර්ණ කාලීන දේව සේවකයෙක් විදිහට සේවයට සම්බන්ධ වුණා. I entered Theological University in 1997. මම 1997 මේ දේවධර්ම මේ විද්‍යාලයකට මම ඇතුළත් වෙන්න ලැබුවා. And I was ordained as a pastor in 2008. මම 2008 දේව ගැතිවරයෙක් විදිහට මම මේ උපසම්පදාව නැත්නම් දේව ගැතිවරයෙක් විදිහට මම පත් කරනු ලැබුවේ. Yeah, it's hard. Yeah. If I exclude about 3 years of military service, මේ අවුරුදු 3ක මේ හමුදාමය මේ සේවයක් තිබෙනවා. I spent about 8 years in study, exam, and ministry. මම අවුරුදු 8ක් මේ අධ්‍යයන දේව වචන අධ්‍යයනය කිරීම මේ විභාග සමත් කිරීම සහ දේව සේවයේ කාරණා සම්පූර්ණ කිරීම මෙන්න මේ කාරණාවන් තුල යෙදී සිටියා. 8 years. For me, it was time of training and waiting to become a servant of God. ඒ කාලය ඇවිල්ලා මාව පුහුණු කරපු මේ දේව සේවකෙක් විදිහට තෝරාපත් කිරීමට බලාගෙන සිටීමට සිදු වුණු කාලයක්ව තිබුණා. Most pastors in Korea go through a similar process. ඉතින් මේ කොරියා දේශය තුළ බොහෝ මේ සිටින බොහෝ දේව දාසයන් මේ සභා පාලකවරු මෙන්න මේ ක්‍රියාවලිය තුළින් ඔවුන් යා යුතුව තිබෙනවා දේව සේවය කිරීම සඳහා නැත්නම් දේව දාසෙක් බවට පත් වීම සඳහා. I believe many of you also prepare for a long time with prayer. මම විශ්වාස කරනවා ඔබ අතරින් බොහෝ අය දෙනෙක් මේ ආකාර මේ යාඥාවෙන් සහ මේ සූදානම්කමක් ඇතුව තමා දේව සේවයට සම්බන්ධ වුණේ කියලා. That time was not wasted. ඒ කාලේ ඇවිල්ලා ඒක ඒක වේස්ට් වෙන කාලයක්. එහෙම නැත්නම් ඒක මේ අපත යන කාලයක් නෙවෙයි. During that time, we were tested and proven by the church and believers. ඉතින් මේ කාලය පුරාවටම අපිව පරීක්ෂා කරන ලබනවා සහ අපිව තහවුරු කරනවා සභාවේ ඇදහිලිවන්තයන් නැත්නම් සභාව විසින්. In the same way, overseer and deacon in the Bible also went through such a process. ඒ වගේම අපි දකිනවා දේව වචනය තුලත් මේ සභා පාලකවරුන් සහ උපස්ථායකවරුන් මෙන්න මේ වගේ
මේ ක්‍රියාවලියක් තුලින් ඔවුන් මේ ගමන් කරමින් ඊට පසු තමයි ඔවුන් තෝරාපත් කරන ලබන්නේ කියලා. Now, Paul talked about the result of God's grace. දැන් ඊට පස්සේ මේ පවුල් තුමා සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ ඒ කරුණාව උන්වහන්සේගේ අනුග්‍රහයේ ප්‍රතිඵල සම්බන්ධව. When church leaders subware, සභා පාලක නැත්නම් සභා නායකයන් සභා පාලකවරුන් මේ හොඳින් සේවය කරන වෙලාවේදී let us read verse 13 together. අපි 13 වෙනි පදේ අපි එකට කියමු. Ready? Start. Those who have subware gain an excellent standing and great assurance in their faith in Christ Jesus. Amen. Yeah, thank you. The Bible says we will receive a good standing and great confidence in Christ. ඒ වචනේ සඳහන් කරනවා අපිට මේ යහපත් පැවැත්මක් සහ මේ හොඳ තහවුරුවක් ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට ලබා ගැනීමට හැකියාව ලැබෙන බව. A good standing means a position approved by God. මේ හොඳ ස්ථාවරත්වයක් කියන්නේ දෙවියන් වහන්සේ විසින් නියම කරපු ඒ තනතුර තුල ස්ථාවරත්වයක් ඇති කර ගැනීම. A pastor does not work for people's praise. මේ දේව දාසයන් නැත්නම් මේ සභා පාලකවරුන් මිනිස්යන්ගේ ප්‍රශංසාව ලබන පිණිස නෙවෙයි වුන් වැඩ කරන ලබන්නේ. We work to praise God. අපි වැඩ කරන්නේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන පිණිස. That is why we are called servant of God, not servant of the world. ඒ නිසා තමා අපිව දෙවියන් වහන්සේගේ සේව දාසයන් බවට අපිව නම් කරනු ලබන්නේ මේ ලෝකයේ දාසයන් ලෝකයේ සේවකයන් ලෙස නොවේ. When we are faithful in small things, God is praised. අපි කුඩා දේවල් ගැන අපි විශ්වාසවන්ත වෙන වෙලාවේදී ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධ ප්‍රසන්න වෙනවා. Then He gives us greater work. ඊට පස්සේ උන්වහන්සේ මහත් දේ බලවත් දේ අපිට පවරනු ලබනවා. So we must do our best for the church and the people God gave us. ඒ නිසා අපි දෙවියන් වහන්සේ අපිට දෙන්නා වූ මිනිසයන්ට නැත්නම් සභාවට අපිට කරන්න පුළුවන් අපි උපරිමයෙන් අපි ඕන උදෙසා ක්‍රියා කළ යුතු තිබෙනවා. Then we will receive a good standing from God. ඒ වෙලාවේදී අපිට දෙවියන් වහන්සේගෙන් හොඳ ස්ථාවරත්වයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. Also, God give us strong faith in Christ. ඒ වගේම දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ශක්තිමත් ඇදහිල්ලක් දීලා තිබෙනවා. As we learn people, some people in the Ephesian church lost their faith. අපි මේ එපිස සභාව ගැන බලනකොට එපිසේ සිටිය සමහර පුද්ගලයන් ඔවුන්ගේ ඇදහිල්ල උන් නැති කරගෙන ලැබුවා කියලා සඳහන් කරනවා. Hymenaeus and Alexander are example. හිමේනියස් සහ ඇලෙක්සැන්ඩර් කියන පුද්ගලයන් මේකට උදාහරණ විදිහට දක්වනවා. They were once good leader in the church, ඔවුන් සභාවේ යහපත් නායකයන්ව සිටියා. but they did not stay faithful. නමුත් ඔවුන් ඇදහිල්ල තුල ඔවුන් ස්ථීරව සිටින්න ලැබුවේ නැහැ. And they follow false teaching and left the church. ඔවුන් වැරදි මිත්‍යා ඉගැන්වීම් අනුගමනය කරමින් සභාවෙන් ඔවුන් ඉවත් වෙනු ලැබුවා. So, through ministry, we must receive strong and unshakable faith from Christ. ඉතින් මේ දේව සේවය අපි මේ සොලවනු නොලබනා ස්ථීර ඇදහිල්ලක් ඇතුව ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන ඇදහිල්ල ඇතුව අපි ස්ථීරව ඒ තුළ අපි සිටිය යුතු තිබෙනවා. Then we can finish our ministry with victory. ඒ වෙලාවේදී තමයි අපේ සේවය ජයග්‍රහණයෙන් අපිට සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන්නේ නැත්නම් හමාර කිරීමේ හැකියාව ලැබෙන්නේ. So, what do you think? මොනවද ඔබ හිතන්නේ? There are both male and female pastors here.
මේ ස්ථානයේ ඉන්නවා මේ පිරිමි සහ කාන්තා දේව දාසයන් සභාපාලකවරුන් සභාපාලකවරියන් මේ ස්ථානයේ සිටිනවා. We became pastor through this process and qualification. අපි සභාපාලකවරුන් නැත්නම් මේ දේවදාසයන් බවට පත් වුණේ මෙන්න මේක සුදුසුකම් ඇතුව සහ මෙන්න මේ ක්‍රියාවලිය සඳහන් කරපු මේ ක්‍රියාවලියට මුහුණ දීම තුල. And now we must raise new leader and worker in our churches. දැන් අපි අලුත් නායකයන් අලුත් මේ ගෝලයන් සේවකයන් අපේ සභාවන් තුල අපි තෝරාපත් කළ යුතු තිබෙනවා. Not by worldly ways or personal relationship, මේ ලෝකාකාර පුද්ගලික සම්බන්ධතා මත වුන් අපි මේ තෝරාපත් කළ පත් නොකළ යුතු තිබෙනවා. but by the way of the Bible. නමුත් අපි ඔන් තෝරාගත යුතු තිබෙන්නේ දේව වචනේ මඟ පෙන්වන්නා වූ ආකාරයට. Just as Paul taught Timothy. හරියටම පෞල්තුමා තිමොතිට උපදෙස් දුන්නා වූ ඒ උපදේශයන් පදනම් කරගෙන. Everyone, please look at this chart. මේ chart එක දිහා ඔබ හැමෝම බලන්න. I often tell our church member about these two things. ඉතින් මේ you mentioned about these two things to your church member, right? One side is being and the other side is doing. එතකොට මේකේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. පළවෙනි කොටස තමා මේ අපි සිදු වෙමින් තිබෙන නැත්නම් අපි මේ අපේ ස්වභාවය අපි කවුරු වෙමින්ද සිටින කියන කාරණේ සහ දෙවෙනි එක අපි කරමින් සිටින කාරණේ. Being means what kind of person we become. It is about our inner life. මේ being කියන එකෙන් අදහස් කරන්නේ මොන වගේ පුද්ගලයෙක්ද අපි වෙමින් සිටින අපේ අතුලාන්ත පුද්ගලයා කොහොම කෙනෙක්ද කියනව ඒ අදහස් තමයි දෙන්නේ. Doing means what we do. It is about our outward action. මේ doing නැත්නම් ක්‍රියා කිරීම කියන්නේ අපි මොනවද අපි කරමින් සිටින අපේ පිටස්තර ක්‍රියාව මේ ස්ථානින් සඳහන් කරලා බලනවා. To be a servant of God and a believer, we need both. දෙවියන් වහන්සේගේ දාසයෙක් වීමට එහෙම නැත්නම් ඇදහිලිවන්තයෙක් වීමට මෙන්න මේ දෙකම අපිට අවශ්‍ය වෙන ලබනවා. But what should come first? නමුත් පළවෙනි කොට මොකද්ද මේ තිබිය යුතු තිබෙන්නේ මේ දෙකෙන්? Doing something යම් කිසි දෙයක් කිරීමද or becoming someone? ඕ නැත්නම් යම් කිසි කෙනෙක් බවට පත්වීමද? We can find the answer in today's passage of about overseers and deacons. මේකට පිළිතුර ඔබට සොයා ගන්න පුළුවන් මේ උපස්ථායක සහ සභාපාලකයන් සම්බන්ධව ඒ සඳහන් කරන ලබන කොටස තුල. All the qualifications are not about what we do, මේ සියලුම සුදුසුකම් ඇවිල්ලා අපි මොනවද කරන්න කියන ඒ කාරණය මත පදනම් වෙලා නෙවෙයි තියෙන්නේ. but about what kind of person we are. මොන වගේ පුද්ගලයෙක්ද අපි මොන වගේ පුද්ගලයෙක්ද කියන කාරණය මත. Are we living like Christ? අපි ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත් වෙනවද? Are we becoming people with good character who can serve others? අපි අනිත් අයට මේ සේවය කරන්න පුළුවන් යහපත් චරිත බවට අපි පත් වෙමින් සිටිනවද? Do not try to do something first. Become a person of faith through training. මේ අපි යම්කිසි පුද්ගලයෙක් බවට පත් වීමට නැත්නම් මේ ඇදහිල්ලේ පුහුණු වීම තුලින් යම්කිසි පුද්ගලයෙක් බවට පත් වීමට දැන් අපි උත්සාහ කිරීම අපි නතර කර යුතු තිබෙනවා. Being come first. අපේ ස්වභාවය අපි කවුරු වගේ වෙන්නද යන්නේ කියන කාරණේ අපේ ජීවිතේ ප්‍රමුඛත්වයේ දී යුතු තිබෙනවා. After we become true Christian, අපි සැබෑ කිතුණුවන් බවට පත් වුණාට පස්සේ when we act and serve, ඊට පස්සේ තමයි අපි ක්‍රියා කරන්නේ සානිතයට සේවය කරන ලබන්නේ. we become true worker of God who built his kingdom.
ඉතින් අපි දෙවියන් වහන්සේගේ වැඩ කරන්නා වූ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නා වූ සේවකයන් බවට ඊට පස්සේ තමයි අපිව පත් වෙනු ලබන්නේ. For reference, let us look at another rather Paul wrote to Ephesians, the book of Ephesians. අපි මේ යොමුවක් වෙතට වෙනවා මේ කියන්නේ මේ එපීස සභාව මේ පවුල්තුමා එපීස සභාවට ලිව්වා වූ මේ එපීස පොතේ මේ පරිච්ඡේදයක් අපි යොමුවක් විදිහට අරගන්න යනවා. This passage clearly explains the purpose of appointing leader. මේ කොටස තුල මේ එපීස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 12 මේ පද තුල මේ කොටස තුල පැහැදිලිව සඳහන් කරනවා දේව සේවකයන් පත් කර ගැනීමේ ඒ අරමුණ සම්බන්ධව. Let us read verse 11 and 12 together in Sinhala and English. අපි 11 12 මේ ඉංග්‍රීසි සහ සිංහල කැමැති භාෂාවකින් කියමු. Ready? Start. It was some to be officer, some to be prophet, some to be evangelist, and some to be a pastor and teachers, to prepare God's people for work of service, so that the body of Christ may be built up. Amen. Thank you. In verse 11, we see officers, prophets, evangelists, pastors, and teachers. 11 වෙනි පදයේ අපි දකිනවා මේ තනතුරු කීපයක් සඳහන් කර තියෙනවා ප්‍රේරිතයන් අනාගත වක්තවරුන් ඊට පස්සේ සුභාරංචි ප්‍රකාශ කරන්නන් සභාපාලකයන් ගුරුවරුන් විදිහට. In the Greek Bible, pastor and teacher are not separate. ග්‍රීක් බයිබලයට අනුව මේ පාස්ටර් සහ නැත්නම් දේව දාසයන් සහ ගුරුවරුන් කියන එක වෙන් කරලා මේ හඳුනාගන්නේ හඳුනන්නේ නැහැ නැත්නම් වෙන් කරලා සඳහන් කරන්නේ නැහැ. So, a pastor is also a teacher. ඒකට හේතුව මේ දේව දාසයා නැත්නම් සභාපාලකයා ඔහුම ගුරුවරයෙක් බවට පත්ව තිබෙනවා. What do we teach you? මොනවද අපි උගන්වන්නේ? Yes, the word of God. දෙවියන් වහන්සේගේ වචනේ. That is why we are studying the Bible like this. ඒ නිසා තමයි අපි බයිබලයේ මෙන්න මේ ආකාරව අපි අධ්‍යයනය කරන ලබමින් සිටින්නේ. There are many kinds of ministry in the church. සභාව තුළ විවිධාකාර වූ දේව සේවාවන් තිබෙනවා. But I especially hope you will teach the word of God. මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඔබ දේව වචනය ඉගෙනීමේ කාර්යයේ නිරතව සිටිනා අය වන බව. Then, why does the church need many leaders? එහෙනම් ඇයි සභාවට බොහෝ නායකයන් අවශ්‍ය වෙන්නේ? Is one pastor not enough? එක සභාපාලකවරයෙක් නැත්නම් දේව දාසයෙක් ප්‍රමාණවත් නැද්ද? The Bible teaches us the answer. දේව වචනේ මේකට පිළිතුරු අපිට උගන්වනු ලබනවා. Now, please look at this chart. මේ chart එක ගැන ඔබ අවධානය යොමු කරන්න. In Ephesians chapter 4, verse 12, එපිස 4 වෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ the first purpose of appointing leader is to prepare God's people. මේ සභාව තුළ මේ නායකයන් පත් කිරීමේ අරමුණ තමයි දෙවියන් වහන්සේගේ සෙනග සූදානම් කිරීම. ඒකේ පළවෙනි අරමුණ තමයි දෙවියන් වහන්සේගේ සෙනග සූදානම් කිරීම. To prepare God's people means to lead believer from sin to obedience. මේ දෙවියන් වහන්සේගේ සෙනග සූදානම් කිරීම කියන එක අදහස් කරන්නේ ඒ පාපයේ සිටින මිනිසයා කීකරුකමේ මිනිසෙක් බවට පරිවර්තනය කිරීම. Then, how can we prepare believer as God's people? මේ අධිරවන්තයා කොහොමද දෙවියන් වහන්සේගේ මේ මිනිසෙක් බවට නැත්නම් දෙවියන් වහන්සේගේ සෙනගක් බවට අපි පත් කරන්නේ? The key is the Bible. ඒකට ප්‍රධාන යතුර තමයි දේව වචනේ නැත්නම් බයිබලය. There is a passage we all know very well. ඒක මේ බයිබල් මේ කොටසක් තියෙනවා අපි තා හොඳින් දන්න. It is 2 Timothy chapter 3 verses 16 to 17.
දෙක තිමෝති තුන්වෙනි පරිච්ඡේදයේ 16 17 පද. Shall we read it together? අපි එකට කියමුද? Okay. මයික් එක ඕපන් කරලා ඔබ කියවන්න. Start. All scripture is Yeah. God's දෙවියන් word වහන්සේගේ and is ආත්ම useful for ස්වභාවයෙන් teaching, ලැබුණු rebuking, correcting, and training in righteousness. So that the servant of God may be thoroughly equipped for every good work. ව්‍යාපත්‍ය සඳහා සූදානම් වී සිටින පිණිසය. ආමේන්. Amen. When I compare the two Bible, මම මේ බයිබල් දෙකක් සංසන්දනය කරන වෙලාවේදී I found that the Sinhala Bible is closer to the original Greek meaning than the Korean Bible. මට මම දැනගත කාණයක් තමයි සිංහල බයිබලය මේ ග්‍රීක් මේ භාෂාවට සමානව තිබෙනවා මේ කොරියන් මේ ට්‍රාන්ස්ලේෂන් එකට වඩා. It includes the word prepare. මේ සූදානම් කිරීම කියන වචනය ඇතුළත් කරලා තිබෙනවා. Here, it is written in Sinhala as Sudanam, right? සූදානම්. Yeah. A servant of God is not appointed suddenly. Sorry, Professor, can you repeat it, please? Yeah, a servant of God is not appointed suddenly. දෙවියන් වහන්සේගේ සේවකයා මේ Suddenly. 70. Suddenly. It means nature appointed not. Okay, next sentence. He must learn the Bible. ඉතින් ඔහු දෙවියන් වහන්සේගේ සේවකයා දේව වචනේ ඔහු ඉගෙන ගත යුතුව තිබෙනවා. Yeah, without knowing the Bible, no one can become a pastor or elder. මේ දේව වචනේ දන්නේ නැතුව දේව වචනේ ඉගෙන ගන්නේ නැතුව දේව දාසයෙක් හරි වැඩිමහල්ලෙක් හරි වීමේ හැකියාවක් නැහැ. But here is something amazing. මේ ස්ථානයේ යම්කිසි මේ පුදුමේ දනවන මේ දෙයක් සඳහන් කරලා තිබෙනවා. When we study the Bible, අපි දේව වචනේ අපි අධ්‍යයනය කරන වෙලාවේදී the Holy Spirit, the author of the Bible, සුද්ධාත්මයන් වහන්සේ මේ දේව වචනේ මේ දේව වචනේ මේ ලේඛකයා come to those who will serve like overseer and deacons. ඒ සුද්ධාත්මයන් වහන්සේ මේ සභා පාලකයන් නැත උපස්ථායකයන් ලෙස කටයුතු කරන ඒ පුද්ගලයන් වෙතට උන්වහන්සේ බැස පැමිණෙනු ලබනවා. Then they are prepared as God's people. ඉතින් ඊට පස්සේ ඔවුන් මේ දෙවියන් වහන්සේගේ සෙනගව ඔවුන් සූදානම් කරන ලබනවා. And become ready to do every good work. සියලු යහපත්කම් කරන පිණිස ඔවුන් සූදානම් කරන ලබනවා. Pastors teach the Bible. දේව දාසේනි ඔබ මේ බයිබලයේ උගන්වන්නට Teach the truth. ඒ සත්‍යතාවය ඔබ උගන්වන්න. When you do this, the believer you teach, especially future leaders, ඉතින් ඔබ මේ දේ කරන වෙලාවේදී විශේෂයෙන් නායකයන් ලෙස will be prepared as God's people through the work of the Holy Spirit. සුදාත්මයන් වහන්සේගේ ඒ ක්‍රියාව කරනකොට අපි දෙවියන් වහන්සේගේ සෙනග සූදානම් කරන්නා වූ අයුරුන් බවට පත් වෙන ලබනවා. The second purpose of appointing leader is to help them to the work of service. මේ දෙවෙනි කාරණය නැත්නම් නායකයන් පත් කිරීමේ අරමුණ දෙවෙනි අරමුණ තමයි ඒ සේවයේ වැඩය කිරීම සඳහා. After appointing leaders, we must let them serve. අපි මේ නායකයන් තෝරලා පත් කරාට පස්සේ අපි ඔවුන්ට සේවය කරන පිණිස අපි අවස්ථාව ලබා දී යුතු තිබෙනවා. This is not only for leader but for all believers. මේක මේ නායකයන්ට පමණක් නෙවෙයි සියලුම සේවකයන්ට සියලුම ඇදහිලිවන්තයන්ට මේක අදාළ වෙන ලබනවා.
We should not just come to church and sit. අපි මේ සභාවට නිකන් ඇවිල්ලා අපි සභාවේ මේ වාඩි වෙලා සිටිනව අයවලුන්ව නොවිය යුතුව තිබෙනවා. We must serve with our bodies and our devotion. අපි අපේ ශරීරයෙන් සහ අපි සියලු දේ කරන කොටගෙන අපි සේවය කරන්නව අයවලුන් බවට පත් යුතුව තිබෙනවා. We should respond to the needs of the church. අපි සභාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වන්නව අයවලුන් වේ යුතුව තිබෙනවා. Let us read 1 Corinthians chapter 15 verse 58, which is related to this. අපි 1 කොරින්ති 15:58 වෙනි පදේ කියවමු. මේකට මේ අදාළව තිබෙන නව පදයක්. අපි ඒ කොටස කියමු. Yeah, let us read together. අපි එකට කියමු. That therefore, එයින් my මාගේ dear brother and ප්‍රේමවන්ත sister, සහෝදරයනි, stand ස්වාමීන් firm. වහන්සේ Let nothing move you. Always give yourself fully to the work of the Lord, because you know that your labor in the Lord is not in. Amen. Amen. Those who are trained by the word of God and become leader will not be shaken by any test. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුලින් උගන්වනු ලබන්නා වූ ඒ දේව සේවකයා නැත්නම් දේව දාසයා ඔවුන් කිසි දෙයකින් ඔවුන් සොලුන් ලබන්නට හැකිවන්නේ නැහැ. They will become people who work hard for the church. ඔවුන් සභාව වෙනුවෙන් ඉතාම වෙහෙසලා මහන්සිලා වැඩ කරන්නා වූ පුද්ගලයන් බවට පත් වෙන ලබනවා. We must become such a worker ඉතින් අපි මෙන්න මේ වගේ මේ වැඩ කරන්නා වූ අයවලුන් බවට පත් යුතු තිබෙනවා. and we must raise such leaders. ඒ වගේම අපි මේ වගේ නායකත්වයන් අපි බිහි කළ යුතුව තිබෙනවා. Think about this. මේ ගැන ඔබ කල්පනා කරලා බලන්න. You train disciples. ඔබ ගෝලයන්ව පුහුණු කරනු ලබනවා. They grow as people of God. ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනඟ බවට ඔවුන් වර්ධනය වෙනවා. Then they serve the pastor and the church with all their heart. ඊට පස්සේ ඔවුන් සභා පාලකවරුන් සහ මේ සභා පාලකවරුන් විදිහට ඔවුන්ගේ හදවතින්ම ඔවුන් වැඩ කරන්න පටන් ගන්නවා. How great joy and comfort this will be for us. මේක කොයිතරම් අපිට ප්‍රිය කරන ප්‍රසන්න කරන අපි කාර්යයක් බවට පත් වේද? Let me say this again. මම මේක නැවතත් ඔබට කිව්වොත් Do not raise disciples who only study the Bible and go home after worship. ඔබ ගෝලයන් ගොඩනගන්න එපා නිකම් බයිබලයේ කියවලා මේ දේවමෙන් පස්සේ ගෙදරට මේ පිටත් වෙලා යනවා ගෝලයන් ඔබපත් මේ බී කරන්න එපා. Raise disciples who do the work of God. ඔබ ගෝලයන් ගොඩනගන්න දෙවියන් වහන්සේගේ වැඩ කරන්නා වූ That is true discipleship according to the Bible. ඒක තමයි සැබෑ ගෝලත්වයේ දේව වචනයට අනුව. Now, this is the last purpose of appointing leaders in Ephesians. මේ එපිස සභාවේ නායකයන් පත් කිරීම සම්බන්ධ අවසාන අරමුණ අපි බලන්න යනවා. This is also the key teaching Paul gave to Timothy. මේක පෞල්තුමා මේ තිමොතිට දුන්නා වූ යතුරු පදේ නැත්නම් ප්‍රධාන කාරණයක් තිබෙනවා. It is to build the church as the body of Christ. ඒ තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වගේ සභාව ගොඩනැගිය යුතු තිබෙනවා කියන අරමුණ. You share a gospel with one person. අපි මේ තව පුද්ගලෙක් සමග අපි සුභාරංචිය මේ බෙදා ගන්න වෙලාවේදී The pastor teaches the word of God. දේව දාසයා නැත්නම් සභා පාලකයා අපිට දේව වචන උගන්වනු ලබනවා. Then that person begin to serve in the church. ඒක උගන්වනු ලබන පුද්ගලයා සභාවේ සේවය කරන්නෙක් බවට පත් වෙනවා. And becomes a leader. ඊට පස්සේ නායකයෙක් බවට පත් වෙනවා. Then your disciples share the gospel with another person. ඔබේ ගෝලයා දැන් මේ සුභාරංචි තව පුද්ගලෙක් සමග බෙදා ගන්නවා. He teaches the word and helps them serve.
ඉතින් ඔහු ඒ දේව වචනය ඔවුන්ට උගන්වනවා. ඔවුන් විසින්ම ඔවුන්ට උගන්වනු ලබනවා. Then another leader is raised. ඊට පස්සේ තව නායකත්වයක් බිහිනු ලබනවා. This process continue again and again. මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් නැවත නැවත සිද්ධ වෙනු ලබනවා. This is how church growth begins. මේ ආකාරය තමයි සභාව වර්ධනය පටන් ගන්නු ලබන්නේ. One pastor alone cannot build the church. එක පාස්ටර් කෙනෙකුට විතරක් නැත්නම් එක සභා පාලකයෙකුට පමණක් සභාව ගොඩනැගීමේ හැකියාවක් නැහැ. We must need co-workers. අපිට එකට එකතු වෙලා වැඩ කරන්නව අයවලුන් අවශ්‍ය තිබෙනවා. So we must make disciples. ඒ නිසා අපි ගෝලයන් ගොඩනැගිය යුතු තිබෙනවා, බිහි කළ යුතු තිබෙනවා. We must raise the believer as leaders. අපි මේ ඇදහිලිවන්තයන් නායකයන් බවට පත් කළ යුතු තිබෙනවා. In Acts, the apostles chosen 7 deacons, including Philip and Stephen. ක්‍රියාපොතේ අපි දකිනවා මේ උපස්ථායකයන් 7 දෙනෙක් මේ පත් කරනු ලබනවා. ඒ 7 දෙනා තුල පිලිප් සහ ස්තේපන් සිටිනවා. They took care of needs of the church and also preached the gospel. ඔවුන් සභාවේ අවශ්‍යතාවයන් ගැන සොයා බලනවා වගේම ඔවුන් මේ දේව වචනේ ඔවුන් දේශනා කරනු ලැබුවා. Then the apostles could focus on prayer and the word of God. ඉතින් අපෝස්තලවරුන්ට මේ යාඥාව සහ දේව වචනය තුල වඩා මේ යෙදීමේ නැත්නම් මේ ඒ දෙතුල ක්‍රියා කිරීමේ හැකියාව වුණ ලැබුණා. When leaders are placed in the right role and work together, මේ නායකයෝ එකට එකතු වෙලා ඔවුන්ගේ මේ කාර්යයන් මේ ආකාර කරන වෙලාවේදී the Church of Christ can grow in the healthy way. මේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැත්නම් සභාව ඉතා බලවත් විදියට වර්ධනය ලබනවා. Now, the first segment is 1 Timothy, First Timothy chapter 3, 14 to chapter 4, verse 16. එක තිමොති 3:14 සහ 5:4 පද. Yeah, this is Paul's second message to Timothy. මේක මේ පවුල්තුමාගේ දෙවෙනි පණිවිඩය මේ එතුමා විසින් තිමොතිට දෙනු ලැබුවා වූ. He told him to practice godliness. සඳහන් කරනවා මේ godliness නැත්නම් ඒ දිවිමේ ස්වභාවය ඒක ක්‍රියාවේ නැත්නම් ඒක ප්‍රැක්ටිස් කරන්න එහෙම නැත්නම් ඒක පුහුණු කරන්න කියලා. Yeah. Verse 14 to 15 describe the church in Ephesus as God's house. 14:15 සඳහන් කරනවා මේ දෙවියන් වහන්සේගේ ගෘහය සම්බන්ධ කාරණා. Here I wrote metaphor as an observation title. මේක නිරීක්ෂණය කිරීමේ මේ මාතෘකාවක් විදිහට තිබෙනවා. Metaphor means explaining something by comparing it to something else. මේ මෙටපර් කියන එකෙන් අදහස් කරන්නේ යම්කිසි දෙයක් තවත් දෙයක් සමග සංසන්දනය කර බැලීම. Paul explained the church by comparing it to a house. මේ පවුල්තුමා මේක නිවසකට සම්බන්ධ කරමින් නැත්නම් නිවසක් සමග සංසන්දනය කරමින් කරුණු ඉදිරිපත් කරන ලබනවා. In a house, the pillars are very important. මේ නිවසක් තුල මේ ඒ කණු මේ නැත්නම් නිවසක තුල තිබෙන කණු ඒක ඉතා වැදගත් දෙයක්ම තිබෙනවා. Yeah, it's pillars. එන්න මේ වගේ කණු. Without pillars, the house will fall. මේ කණු නැත්නම් නිවස කඩාගෙන වැටෙනවා. The Bible tells us that the church also has pillars. ඒ වචනේ සඳහන් කරන මේ සභාවටත් මේ වගේ කණු තියෙනවා කියලා. And it shows us the important pillar of the church. අපේ මේ ඉතා වැදගත් මේ කණු සම්බන්ධයෙන් මේ සඳහන් කළ තිබෙනවා.
Okay, let us read verse 15 together. අපි 15 වෙනි පදේ අපි එකවර කියමු. Okay, start. If ආ I පමාවන read කල it, you will know පමාවන how කල people දෙවියන් ought to වහන්සේගේ conduct themselves in God's පදනම් household, වූ ජීවමාන which is the දෙවියන් church of the වහන්සේ living වාසය God. කෙසේ The pillar has foundation of the truth. Amen. Amen. The church of God is described as God's house. මේ සභාව දෙවියන් වහන්සේගේ ගෘහය විදිහට මේ ස්ථාන සඳහන් කරලා ලබනවා. And two important pillars are introduced. වැදගත් කණු දෙකක් මේ ස්ථානයේ හඳුන්වා දෙනු ලබනවා. One is the church of the living God. පළවෙනි කාරණේ තමයි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව. The other is pillar and foundation of the truth. Elder, right? These two are very important for supporting the church. ඉතින් මේක මේ සභාව දරා ගැනීම සඳහා මේ කණු ඉතා වැදගත්ව තිබෙනවා. Think about this. ඉතින් මේ ගැන ඔබ මේ කල්පනා කරලා බලන්න. There are many problems in the Ephesian church. මේ පිරිස සභාවේ බොහෝ ප්‍රශ්න තිබුණා. False teaching, false teachers, people who lost their faith. ඉතින් මිනිස්සු මේ වැරදි ඉගැන්වීම්, වැරදි මේ ඉගැන්වීම් ගේන පුද්ගලයන් ඉතින් මිනිස්සු මේ අය කනවල මිනිස්යන්ගේ ඇදහිල්ල සොලොන් ලැබුවා. Problem with helping widows. ඊට පස්සේ මේ විඩෝස් නැත්නම් මේ වැන්දබු ස්ත්‍රීන්ස් සම්බන්ධ ප්‍රශ්න තිබුණා. Families who did not care for widows. පවුල් තමයි මේ වැන්දබුවන් ගැන ඕන ඒ තරම් සැලකිලිමත් වුණේ නැහැ. Rich people who trust in money. මේ පොහොසත් මිනිසයන් මේ මුදල් මේ බොහෝ ඇතුළු සිටියා වූ Immoral culture and Greek philosophy. මේ ග්‍රීක දර්ශනවාදය සහ මේ ස්වභාවය තුළ And conflict between Jewish and Gentile believers. යුදෙව් සහ මේ අනිජාතික ඇදහිලිවන්තයන් අතර මේ ප්‍රශ්න මතුවෙන ලැබුවා. All these problems were inside the church. මේ සියලු ප්‍රශ්න සභාව තුළ තමා තිබුණේ. Then, can we still call this church God's house? මේක මේ අපිට තවදුරටත් කියන්න පුළුවන් මේක දෙවියන් වහන්සේගේ ගෘහය කියලා මේ ප්‍රශ්න තියෙද්දි. From the world's view, people might laugh and say, ඉතින් ලෝකාකාරයෙන් බලනකොට මිනිස්යන් සමහරට කියයි they are no different from us. ඔවුන් අපෙන් කිසි වෙනසක් ඔවුන් තුළ නැහැනේ කියලා. The church had lost its authority and right. මේ සභාවට තමයි මේ දිව්‍යමය ආධිපත්‍ය සහ දිව්‍යමය ආලෝකය නැති කරගනු ලැබුවා. But Paul strongly says this. පෞල්තුමා ඉතා තදින් මේ කාරණය මේ සඳහන් කරනු ලැබුවා. Sorry. The church is still the church of the living God. සභාව තවදුරටත් ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව තිබෙනවා කියලා. And the pillar and foundation of the truth. මේ කණු සහ අත්තිවාරම නැමැති සත්‍යතාවය නැමැති කණු සහ අත්තිවාරම. A house is a place where family live safely and happily. මේ නිවසක් කියන්නේ පවුලක් ආරක්ෂිතව සහ ප්‍රීතියෙන් ජීවත් වෙන ස්ථානය. God's house means we have God as a father. දෙවියන් වහන්සේගේ ගෘහය කියන අදහස් කරන්නේ අපිට දෙවියන් වහන්සේ අපේ පියාණන්ව ඒ ගෘහය තුල සිටිනවා. And we are his children. අපි උන්වහන්සේගේ දරුවන්ව සිටිනවා. It is a place where we experience heaven. ඒ ස්ථානයේ තමා අපිට මේ අත්දැකීම අපිට ලබා ගන්නට පුළුවන් වෙන ස්ථානයක් තිබෙන්නේ. Can a father give up his children?
පියෙකුට පුළුවන් තමන්ගේ දරුවෝ මේ අතහැරලා දාන්න? Can children give up their parents? දරුවන්ට පුළුවන් තමන්ගේ දෙමව්පියෝ අතහැරලා දාන්න? God does not give on us. දෙවියන් වහන්සේ ඒ ආකාර අපිව අතහනු ලබන්නේ නැහැ. So we must not give up on the church. ඉතින් ඒ නිසා අපි සභාව අපි මේ ආකාර අත නෑර යුතුව තිබෙනවා. We must hold on to the truth of the church until the end. අපි සභා සත්‍යතාවයට අවසානය දක්වා අපි ඒ සත්‍යතාව තුළ අපි ස්ථීරව සිටිය යුතුව තිබෙනවා. This is a survey about trust in Korean churches after COVID-19. ඉතින් මේ COVID-19 වෙන පස්සේ කොරියාවේ මේ සභාවල තිබුණා වූ ස්වභාවය මේ ස්ථානයේ පෙන්වන්න ලබනවා. Only about 20% said they trust the church. What is that verse, word, Professor? Yeah, only about 20% says they trust the church. right. එතකොට මේ කොවිඩ් කාලේදී 20ක් විතරයි ප්‍රකාශ කරේ උන් සභාව මේ විශ්වාස කරමින් සිටිනවා කියලා. About 28% said it is normal. 28ක් සඳහන් කරා ඒක සාමාන්‍ය දෙයක් කියලා. More than 50% said they do not trust the church anymore. 50කට වැඩිය කිව්වා උන් තවදුරටත් සභාව විශ්වාස කරන්නේ නැහැ කියලා. During COVID-19, many churches followed government rule. මේ කොරෝනා මේ 19 කොරෝනා කාලේ බොහෝ සභාවල් මේ රජයේ උපදෙස් තමා උන් පිළිපදිනු ලැබුවේ. But some churches continue large gathering and the virus spread. නමුත් සමහර සභාවල් විශාල වශයෙන් සෙනඟ එකතු කරලා ඒ අතරතුර මේ වෛරසය මේ ඔවුන් අතර මේ ස්ප්‍රෙඩ් වුණා නැත්නම් ව්‍යාප්ත වෙනු ලැබුවා. Because of their society criticized the church strongly. ඉතින් මේ කාරණා නිසා සමාජයේ මේ සභාව බරපතල ලෙස විවේචනය කරනු ලැබුවා. And long goal for church growth and the pastor immoral behavior also had an effect. ඒ වගේම සභාවේ වර්ධනයට සහ මේ දේව දාසයන්ගේ මේ සදාචාරාත්මක භාවයට මේ දේ තුළ බලපෑමක් ඇති වෙනු ලැබුවා. So only 20% positive response show the church lost good reputation. Can you repeat it, Professor? Yeah, so only 20% positive response. Okay. Yeah, show the church lost good reputation, good image. Right. 20ක් විතරයි මේක සභාව ගැන ධනාත්මකව මේ ඔවුන් කරුණු සඳහන් කරනු ලැබුවේ. Today, the Korean church looks similar to the Ephesian church. අද දවස වෙනකොට මේ කොරියානු සභාව මේ එපිස සභාවට සමානව තමා මේ කටයුතු කරන ලබන්නේ. People may ask, is this really church? මිනිස්සු අහන්න පටන් ගන්න තියෙන මේක නියම සභාවද කියලා. But through today's message, we have hope. නමුත් අද දවසේ මේ පණිවිඩය තුල අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. The Ephesian church still belongs to God. එපිස සභාව ඒ ප්‍රශ්න තුලින් ගියත් ඒක දෙවියන් වහන්සේගේ යටතේ තිබුණා වූ සභාවක තිබුණා. So, what must the church restore? ඒක සභාවක් මේ ස්ථාපනය කරන වෙලාවේදී We must believe that the church is the church of the living God. විශ්වාස කළ යුතුයි මේ සභාව ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව බව. And the word of God must be the foundation of truth. ඉතින් මේ සභාවේ අත්තිවාරම විය යුතු තිබෙන්නේ සත්‍යතාවයේ නැත්නම් දේව වචනේ සත්‍යතාවය. How about the church in Sri Lanka? ශ්‍රී ලංකාවේ සභාවේ තත්ත්වය කොහොමද? They may face similar struggle. Yes, මේ ලංකාවේ සභාවත් මෙන්න මේ වගේ මේ අර්බුද තුලින් ගමන් කරනු ලබනවා ඇති කියලා තුමා කියනවා. Sometimes
persecution can make the church weaker. සමහර වෙලාවට මේ කිතුන් වන්න පුළුවන් සභාව දුර්වල කරන්න. Some believer may leave the church, සමහර අය සභාව අතහැර යනවා. but we are not afraid. නමුත් අපි බය වෙන්නේ නැහැ. If we hold these two pillars strongly, the church will not fall. මේ කණු දෙකට අපි තදින් මේ කණු දෙක මත අපි රැඳී සිටින වෙලාවදී සභාව කිසි දවසක විනාශ වෙන්න ලබන්නේ නැහැ. Make your church a place where God is present. ඔබේ සභාව දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන ස්ථානයක් බවට ඔබපත් කරන්න. Make the Bible the foundation of your church. දේව වචනේ බයිබලයේ ඔබේ සභාවේ අත්තිවාරම කරන්න. Then the church will never fall. ඒ වෙලාවදී සභාව කිසි දවසක වැටීමට ලක් වෙනු ලබන්නේ නැහැ. Amen. ආමේන්. I would like to introduce a book. ඉතින් මම මේ කැමති ඔබට මේ හඳුන්වා දෙන්න. It is Resilient Faith. මේක resilient faith, resilient ඇදහිල්ල. Yeah, by General Schitcher, published in 2019. මේක 2019 ජනරාල්වරයෙක් විසින් මේක මේ පොත් දෙක මේ පොත ප්‍රකාශයට පත් කරා කියලා කියනවා. Do you know what this picture on the right is? මේ පින්තූරේ මේ ස්ථානයේ සඳහන් කර තියෙන පින්තූර මොකක්ද කියලා ඔබ දන්නවද? Yeah, it is catacomb. What is it? Yeah, it is catacomb. ඒක catacomb කියලා කියනවා. Yeah, it is an underground burial place used by Jews. මේක යුදෙවෝ විසින් පොළොව යට මිනිස්සු මේ වලලපු ස්ථානයක් තිබෙනවා. Early Christian could not find a place to worship because of Roman persecution. ඒ රෝම මේ පීඩා කිරීම හමුවේ මේ කිතුණුවන්ට නමස්කාර කරන්න තැනක් වුන්ට සොයාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. So they choose to worship inside these tombs. ඉතින් ඒ නිසා මේ සොහොන් වල නැත්නම් මේ වගේ ස්ථානවල උන් දෙවියන් වහන්සේ නමස්කාර කරන්න උන් තෝරාගත්තා. Because the Roman did not go there. ඒකට හේතුව රෝමවරු මේවට යන්නේ නැති නිසා. What does this mean? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? No matter how great the persecution was, මේ පීඩා කිරීම කොයිතරම් ප්‍රබලව පැවතුනත් the early church did not give up worship. මේ මුල් සභාව නමස්කාරය ඕන අතහරින්න ලැබුවේ නැහැ. A few years ago, there were COVID-19 that made the whole world suffer. ඉතින් අවුරුදු කිහිපයකට කලින් COVID-19 නිසා මුළු ලෝකෙම මේ පීඩනයට පත් කරනු ලැබුවා. Sri Lanka also had many difficulties. ඉතින් ලංකාවටත් බොහෝ අමාරුකම් තිබුණා මේ COVID-19 නිසා. Korea was same. කොරියාවෙත් ඒ තත්ත්වෙම තමයි. The senior pastor I served with in Indonesia also passed away because of COVID. ඉතින් මම ඉන්දුනීසියාවේ මේ මාත් එක්ක හිටපු ඒ ජ්‍යෙෂ්ඨ සභාපාලකවරයාත් මේ කොරෝනා 19 නිසා මරණයට පත් වෙන්න ලැබුවා. It was a very fearful and sad time. ඒක ඉතා භයංකර කාලයක්ව තිබුණා. This book talk about early Christian in Rome. ඉතින් මේ පොතේ සඳහන් කරනවා මේ මුල් කිතුණුවන් නැත්නම් රෝමයේ සිටිය මුල් කිතුණුවන් සම්බන්ධව. At the time, in the 2nd to 1st century, there were several big plagues in Rome. එක වෙලාවක පළවෙනි දෙවෙනි සතවර්ෂ අතරතුර මේ රෝමයේ මේ විශාල මේ ප්‍රගතියක් ඇති වෙන කාලයක් තිබුණා. Yeah, like Corona. At one time, 1/5 of the population in Rome died. right මේ වගේ මේ වසංගතයක් තිබුණු කාලයක් තියෙනවා. එක වෙලාවක එක මේ පූජකෙක් මේ දෙතුන මරණයට පත් වුණා කියලා කියනවා. If even the Rome suffered like that,
ඉතින් මේ රෝමය ඒ වගේ මේ පීඩාවක් තුලින් ගමන් කරනු ලැබුවත් how much more did the Christians suffer? ඒ වෙලාවේදී කිතුණුවන් කොයිතරම් ප්‍රමාණයකින් ඔවුන් පීඩනයට ලක් වුණාද කියලා සඳහන් කරනවා. Everyone, who are these people left on the street because of disease? ඉතින් මේ සිදුණු මේ වසංගතය නිසා මේ මිනිස්යන් මේ වීදිවල ඔවුන් අතහැරලා දමනු ලැබ තිබුණා. They are Roman citizens. ඔවුන් රෝම වාසීන් රෝම පුරවැසියන් සිටියා. When disease came into their home, even families sent them out to survive. ඉතින් මේ රෝගය මේ වසංගතය මේ නිවෙස් වල ඇතුල් වුණාම නිවෙස් වල සිටින ඒ අය ඔවුන් පිටමන් කරන ලබනවා ඔවුන් ආරක්ෂා වන පිණිස. They were simply abandoned. ඒක සරලවම ඒ රෝගේ වැළඳුණු අය පවුල් වලින් පවා ඔවුන් අත්හරිනු ලැබුවා. But who took care of these abandoned people? මේ අත්හරින ලැබූ මනුෂ්‍යයන් කවුද මොවුන්ව බලා ගන්නු ලැබුවේ? It was the Christian living in Rome. ඒ තමා රෝමයේ සිටියා වූ කිතුණුවන් ඔවුන් තමා මේ අත්හරින ලැබුවා වූ මේ රෝගී මේ පුද්ගලයන් බලා ගන්නු ලැබුවේ. These were the same people who had once persecuted Christians. ඉතින් මොවුන් එක කාලයක මේ කිතුණුවන්ට පීඩා කරමින් සිටියා වූ සෙනඟ. They had harmed their families. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ මේ පවුල් වලින් ඔවුන්ට මේ පීඩා ඇති කරනු ලැබුවා. Yet when they become sick and were abandoned, ඔවුන් මේ රෝගීව අතහැරන ලැබුව වෙලාවේදී Christian took them into their home and cared for them. මේ කිතුණුවන් ඔවුන්ගේ නිවෙස් වලට මොවුන් රැගෙන ගිහලා ඔවුන්ව බලාගත්තා කියලා කියනවා. How could they do such a thing? ඒ වගේ දෙයක් කොහොමද මේ කිතුණුවන් කරනු ලැබුවේ? History shows that Christians were less affected by the disease. ඉතිහාසයේ පෙන්නනවා මේ කිතුණුවන් මෙන්න මේ රෝගයෙන් ඔවුන් මේ අල්ප වශයෙන් තමා ඔවුන් පීඩනයට පත් වුණේ කියලා. The main reason is that God protected them. ඒකට හේතුව ප්‍රධාන කාරණා තමයි දෙවියන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරන ලැබුවා. Another reason was immunity. මේ අනිත්ම කාරණේ තමයි මේ immunity. ඒ කියන්නේ As they care for the sea, they developed resistance to the disease. ඉතින් ඔවුන් මේ රෝගීන්ව බලා ගන්න වෙලාවේදී ප්‍රතිශක්තිකරණය ඔවුන් තුල වර්ධනය වෙනු ලැබුවා. Like getting a vaccine today. ඒක හරියට අද දවසේ අපි අර රෝගීන් ආරක්ෂා වීමට මේ වැක්සින් ගන්නවා වගේ. Not in the 2nd century, but in the 4th century, Emperor Julian also saw this. පළවෙනි සියවසේ මේ ජුලියන් කියන මේ අධිරාජ්‍යයා he went through a similar plague. ඔහු මේ සමාන මේ තත්ත්වෙන් ඔහු පීඩනයට පත් වෙන තිබුණා. He worshipped Roman traditional religion and hate Christian. ඔහු මේ සාම්ප්‍රදායික රෝම මේ නමස්කාරය තමයි ඔහු අනුගමනය කරමින් සිටිය. ඔවුන් කිතුණුවන්ට විරුද්ධව ඔහුට වෛර කරමින් සිටිනු ලැබුවා. But when he saw the Christian, he said this. නමුත් ඔහු මේ කිතුණුවන් දකින වෙලාවද ඔහු මේ කාරණේ ප්‍රකාශ කළා. These Galileans helped not only their own people but also our poor. මේ ගලීලේ මේ මිනිස්යන් ඔවුන්ගේ දුප්පත් අයට විතරක් නෙවෙයි අපේ අයටත් උන් මේ උපකාර කරනවා කියලා සඳහන් කරා. They do what we cannot do and it is shameful. ඉතින් ඔවුන් අපිට කරන්න බැරි දේ ඔවුන් උත්සාහ කරනවා ඒක අපිට ලැජ්ජාවක් කියලා සඳහන් කරා. Even in great suffering and persecution, ඔවුන් මේ කිතුණුකම නිසා මේ දරුණු පීඩාව තුලින් ගමන් කරනු ලැබුවත් the Christian in Rome did amazing work. ඒ රෝමයේ සිට කිතුණුවන් ඉතා
මේ මනහර ලෙස ඔවුන් මේ කාරණා කරනු ලැබුවා. The book I mentioned earlier talk about the number of early Christians in Rome. මම ඒ කලින් සඳහන් කරපු පොත් දෙකේ මේ රෝමේ පමණක් සිටින කිතුණුවන්ගේ ප්‍රමාණය සඳහන් කරලා තිබෙනවා. Around AD 14, there were about 5,000 Christians in Rome. ක්‍රිස්තු වර්ෂ 40 වෙනකොට රෝමේ කිතුණුවන් 5000ක් පමණ සිටියා කියලා. After that, persecution in Rome continued for about 260 years. ඊට පස්සේ මේ පීඩා කිරීම අවුරුදු 260ක් පමණ මේ රෝමේ පවතින ලැබුවා. As you know, the Roman persecute Christian very harshly. ඉතින් මේ රෝමේ කිතුණුවන්ට ඉතා බරපතල ලෙස පීඩා කරනු ලැබුවා. They released hungry lion into the arena to kill Christian. ඔවුන් මේ බඩගිනි හිටපු මේ සිංහයන්ට මේ කිතුණුවන් කෑම පිණිස දානු ලැබුවා. Roman citizens watch it like a sport. ඉතින් මේ රෝම මේ වාසීන් මේ කාණ දෙස මේ ඔවුන් බලාගෙන සිටියා. During the time of Emperor Nero, things were even worse. මේ නීරෝ අධිරාජ්‍යයාගේ කාලයේදී මේ පීඩා කිරීම නැත්නම් කිතුණුවන්ට පීඩා කිරීම ඉතා ප්‍රබල බරපතලව තිබුණා. Sorry. Christians were pierced with poles and covered with oil. මේ කිතුණුවන්ට මේ covered with what? With oil. Yeah, then set on fire. ඉතින් ඔවුන් මේ තෙල් වක් කරලා ඔවුන්ට ගිනි තියලා වගේ කතාවක් කියනවා. They were used like human torches. ඔවුන් හරියට මේ පන්දම් මනුෂ්‍ය පන්දම් විදිහට පාවිච්චි කරන ලැබුවා. This persecution continued for more than 260 years. මේ පීඩාව අවුරුදු 260කට වඩා වැඩි කාලයක් පැවතුණා. Then it became around AD 300. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 300ට පැමිණෙනවා. At the time, the number of Christians was about 5 million. එක වෙලාවක මේ කිතුණුවන් මිලියන 5ක් මේ දක්වා වර්ධනය ලැබ තිබුණා. It grew from 5,000 to 5 million. ඒක ක්‍රිස්තු වර්ෂ 40 දී 5000ක් තිබුණු ඒ කිතුණුවන් ප්‍රමාණය ක්‍රිස්තු වර්ෂ 300 වෙනකොට මිලියන 5ක් දක්වා වර්ධනය වුණා. How many times did it increase it? කී වතාවක් මේක වර්ධනය වුණාද? Yes, about 1,000 times. ඒක 10 ගුණයකින් වර්ධනය ලැබ තිබෙනවා. The church experienced explosive growth. මේ සභාව ඉතා මේ ප්‍රබල වර්ධනයකට මේ පරිවර්තන ලැබ තිබෙනවා. Even in persecution මේ පීඩාව මැදේ වුණත් and even during plagues, ඉතින් මේ වසංගත කාලයේ වුණත් the early Roman church grows 1,000 times. රෝම සභාව විතරක් 10 ගුණයකින් වර්ධනය ලැබුවා. How was this possible? මේක කොහොමද වෙන්න පුළුවන්? Scholars study around AD 300. මේ විශාරදයන් මේ ක්‍රිස්තු වර්ෂ 300 සම්බන්ධයෙන් උන් සඳහන් කරන ලබන කාරණා They found about 65,000 house church in Rome. ඉතින් ඔවුන් සඳහන් කරනවා ඒ කාලේ වෙනකොට රෝමේ ගෘහ සභාවන් 65,000කට ආසන්න ප්‍රමාණයක් තිබුණා කියලා. So the growth of the church was the growth of house churches. මේ සභාවේ වර්ධනයට හේතුනේ මේ ගෘහ සභාවන්ගේ වර්ධනය. Wherever people gathered in the name of Jesus, it became a church. යම් කිසි ස්ථානයකදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මිනිසයන් එක්රැස් වෙනවාද ඒ ස්ථානයේ සභාවක් බාටපත් වෙන ලැබුවා. Then why did the house church increase it? ඇයි මේ ගෘහ සභාවන් මේ ආකාර වර්ධනය වුණේ? Christian brought sick
and abandon people into their home. ඒකට හේතුව කිතුණුවන් මේ වසංගතය නිසා අත්හරිනු ලැබූ ඒ සෙනග ඔවුන් තමගේ නිවෙස් වලට ඔවුන් රැගෙන ගිහිලා ඔවුන් රැක බලා ගැනීම ඒක හරහා. Christians cared for them, and many were healed. ඉතින් කිතුණුවන් මේ වසංගතයට අසු වෙච්ච මේ අත්හැරපු සෙනග ඔවුන් රැක බලා ගන්න සහ බොහෝ අය ඔවුන් සුව වෙනු ලැබුවා කියලා සඳහන් කරනවා. Those people become Christian. ඔවුන් කිතුණුවන් බවට ඊට පස්සේ පරිවර්තන වෙනවා. Their own families had rejected them, ඔවුන්ගේම පවුල් ඔවුන් ප්‍රතික්ෂේප කරන වෙලාවේදී but Christians accepted them. කිතුණුවන් ඔවුන් තමගේ නිවසට ඔවුන් පිළිගනු ලබනවා. They stayed with them and met Jesus. ඔවුන් මේ ක්‍රිස්තුස් වහන්සේව ඔවුන්ගේ ජීවිතයට මේ ආකාරයෙන් මුණ ගැසුම් ලබනවා. Then they returned home and shared this story. ඊට පස්සේ ඔවුන් සුවනාට පස්සේ නැවත ඔවුන්ගේ නිවස වලට ගිහිල්ලා මේ කතාව නැත්නම් ඔවුන්ට සිදුවන මේ සිදුවීම් ඔවුන්ගේ පවුල්වල මේක බෙදා ගන්න ලබනවා. They brought their family to worship. ඊට පස්සේ ඒ පවුල් මේ නමස්කාරයට ඔවුන් නැවත රැගෙන ලබනවා. In this way, house churches were from everywhere. මෙන්න මේ ආකාරයට සියලු ස්ථානවල මේ ගෘහ රැස්වීම බිහි වුණා සහ වර්ධනය ලැබුවා. Even in persecution and pandemic, මේ පීඩාව සහ මේ වසංගතය තුලදී වුණත් when worship and service went together, මේ නමස්කාරය සහ මේ දේව මෙහෙයන් එකට එකතු වෙලා ඒක සිදු වෙනු ලැබුවා. the church experienced amazing growth. මේ සභාව ඉතා බරපතල වර්ධනයක් මේ දෙ තුළ අත්පත් කරනු ලැබුවා. Amen. ආමේන්. That is all for today's class. අදට මේ පමණයි. Thank you for listening until this late time. මේ වෙනකන් ඇහුම්කන් දීම නිසා ඔබට ස්තුතියි. Thank you to Pastor Lepindra. Yeah, welcome, Professor. Thank you very much for you as well. Yeah, I will finish with the prayer. මම යාඥා කරලා මේක හමාර කරන්න යනවා. I will finish with the prayer. Heavenly Father, ස්වර්ගික පියාණනි, thank you for loving us and calling us to be pastors. ස්වාමීනි අපිට ප්‍රේම කිරීම සහ අපිව මේ දේව දාසයන් සභා පාලකයන් ලෙස කැඳවීම නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. As we learn today, අද දවසේ අපි ඉගෙනගත් ආකාරයට help us remember to live like Jesus. අපිට ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. Help us think like Jesus, speak like Jesus, and act like Jesus. අපිට ක්‍රිස්තුස් වහන්සේ සිතපු විදියට සිතන්න, ක්‍රිස්තුස් වහන්සේ කතා කරපු විදියට කතා කරන්න, වහන්සේ ක්‍රියා කරපු ආකාරයට ක්‍රියා කරන්න බංස අපිට උපකාර කරන්න. Make us true disciples. අපි සැබෑ ගෝලයන් බවට පත් කරන්න. Now, there is a war around us, and many people are suffering. ස්වාමිනී වර්තමානයේ යුද්ධයක් තිබෙනවා. යුද්ධය නිසා බොහෝ සෙනඟ පීඩා විඳින්මින් සිටිනවා. Please stop the war. ස්වාමිනී මේ යුද්ධය නතර කළ මැනව. Please comfort those who are suffering. ස්වාමිනී පීඩා විඳින අය ඔබ සැනසුව මැනව. And please show your mercy and grace to Sri Lanka. ස්වාමිනී වහන්සේගේ කරුණාව සහ වහන්සේගේ අනුග්‍රහය ශ්‍රී ලංකාව කෙරෙහි ඔබ වහන්සේ ප්‍රකාශ වෙන සලස්වන්න. We pray in Jesus' name, amen. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආඥා කරනවා. ආමේන්. Amen. Thank you, everyone. God bless you. I pray you're healthy. God bless you. God bless you. God bless you. Thank you very much. Professor. Ravindra. Thank you. Pastor Ravindra. God bless you. Thank you, Professor. Thank you. Thank you, Pastor Ravindra. Thank you, Sister. God bless you. Yeah, welcome. Good night. God Yeah, bless. good night. Thank you. Close.